Hello my dear viewers, මම මයි bro. ඔයාලට කොහොමද? ඕන ඉතින් මම අද යන්නේ පොඩි ගැජට් එකක් ගන්න. එහෙනම් අපි යමු. ඔර ඉතින් යාළුවනේ මේ ඉන්නේ අපේ කඩේ ගාව හයිලන්ඩ් කඩේ මේක තියෙන highway එකෙන් exit එකට දැම්ම පස්සේ ඔයගොල්ලොන්ට එන්න පුළුවන්. දකුණු අත දාලා කැමති කෙනෙක්ට එන්න පුළුවන්. හයිලන්ඩ් බඩු ඕන එකක් තියෙනවා. ඒ ඉන්නේ අපේ අම්මා. ඩාඩිගෙන් ගැජට් ගන්න වෙන්නේ හොස්පිටල් යන්න. බයිසිකලේ පෙරලා යාළුවේ. පෙරුණා කියන්නේ අර ස්ටෑන්ඩ් එක ගාලා දීදී බයිසිකලේ ඇලවුණා. කොහොම හරි ගෙලින් කරගත්තා ඉතින්. ප්‍රශ්නයක් නම් උන්නේ පොඩි තුවාල දෙක තුනක් තියෙනවා. දැන් අපේ කඩේ එහා පැත්තේ තමයි සැලුන්ගේ කඩේ තියෙනවා. අපි ගිහින් බලමු සැලුන්ගේ කඩේට. මිස්ටර් සැලුන්. ඒ ඉඩ ඩයල් එක. මේ වංගෙඩි කඩේ යන්නේ. යක්කල් වල වැත්තේ කියලා. ආ ඉතින් යක්ගෙඩි කඩෙන් ගෙනාවු ලයිට්. මගේ ඉතින් එකම විනෝදේ. අපි කියන්න බයි පුසර් නැහැ. පුසර් නැහැ. හරි. දැන් යනදල සැලුන්ගේ දඩු මොනරේ. සැලුන් වගේ දඩු මොනර වෙන්න. දැන් ඉතින් යන ගම. ඔන්න ගැජට් එක ගන්න කඩේට ආවා. දැන් හැමෝටම රිල් ලයිට් එකේ මේ බම් ෆෝන් එක ගන්න ඉන්නේ නැහැ. මොකද මගේ හැදෙන්නේ තියෙන්නේ? මේක නම් අර මහලුකුට කියන්නේ වීඩියෝ එක කියන්න නැහැ නේ. වංගෙඩි කඩේ වගේ. ආ රින් ලයිට් එක නැතක් කමන්නේ මට ෆෝන් එක ගහලා මේ ස්ටෑන්ඩ් එක තිබ්බනම් ඒක. ස්ටෑන්ඩ් එක වෙනම ගන්න තියෙනවා. ගෙන්න ඒ කීයක් කරා? ඒක වෙනවා 3500. පොඩ බලන්න පුළුවන්. ලයිට් එක ගන්න ඕනේ ගෙදර ලයිට් එක ගන්න. ලයිට් එක වටිනවා. නෑ කොහොම කරුවලේ කරන්නේ නැහැ එළිය කරන්නේ ඉන්නේ. මේ ස්ටෑන්ඩ් එක. මේ ස්ටෑන්ඩ් එක. ඒකට ෆෝන් එක හෝල් ගන්න පුළුවන්ද? ආ කැම් එක ගහන්න පුළුවන් නේ. ඔව් ඒක මෙතන සෙට් කරන්න පුළුවන් නම්. ඔව් මේ යටට පුළුවන් මවුන්ට් එක. ඔව් එන ඒකත් සෙට් කරන්න පුළුවන්. මේ කීයද? ආ ඒකට අර වගේ පොඩි රින් ලයිට් එකක් ගත්තා නම් හරිනේ. පොඩියක් ගන්න. රින් ලයිට් එක ඕනමයි කියලා හිතනවා. මේක හොඳයි නිකන් ඇස් පිය වෙන්න ගහන්න මේ. ඒ කී? අහලා බලන්න. පොඩි ගිනා. සුලේමාන්. මුසිය ගන්න අර. වංගෙඩි ගතින් ගත්තු සෙරප්පු දෙක. මට මේ ලොකු ඒ ඕන වෙන්නේ නැහැ බෝ. මේ ලයිට් එකත් නරකයි. මෙන්න මේ ලයිට් එක ගත්තා නම් ඔකට හයි කරත හැකිනේ. මේ හලෝ දැක්කේ? මේ ලයිට් එකට කැමරා එක ගහන්නත් හැකි මේ. ඔව් ඉතින් සෙට් කරන්න. ඒ ඔකට ෆෝන් මවුන්ට් එකකුත් වෙනවද? නෑනේ. ආ ස්ටෑන්ඩ් එක විතරයි. තේරුණා මට. වීඩියෝ එක. ඕඩර් එකේ තියෙන වීඩියෝ එක. ඔව් ඔව්. ඉන්නේ අරකට. දැන් මයික් එන්න ඕනේ නැහැ නේ 3.1 එකක් ගහලා අර DC කේස් එක. බෑනේ. මේක.
ෆෝන් මවුන්ට් එක මෙතනින් හැක අද ඉන්නේ. ඒක හොඳයි. රිමෝට් එක උත් වෙනවා. මේක iPhone එක සපෝට් කරනවද? iPhone එක සපෝට් කරයිද? අපිට මෙතන දුරුත් උස්සන්න නැහැ කිනේ. බැරිද? ඊට පස්සේ ගන්නවා නේද? ඔව්. මම කොහොමද 5000 ගෙන. රැකියාව ඉරවිත සංගමේ ලබාපු. ජොබ් එකක් නෑ. යාළුවනේ යන්නේ. ඔව් මේක අයින් කරලා එන්නේ. ඔව්. ඕනේ. දැක්කොත් නැහැ. කියව? හරි thank you. අරක බ්ලොග් නංගි කාටේ මං ඒක දැල්ලේ තිබ්බ. අපි දැන් වට කැටේ බලන්න අපි මොකක්ද ගල් කාකෝ දෙන්නේ thank you man ඕනේ මේ බයිසිකල් එක අපි එන ඒක මල්ලගඩි පොඩ්ඩක් බඩු ගත්තා ගැජට් එක මේක තමයි කිව්වේ කොත් කාලේ යන්නේ ඔය කාලේ නැත ඔය යනකම කන්නද ඔන්න ඉතින් ගයිස් තකාරියක් ගිහලා ගෙනමු ගැජට් එක පෙන්නන්න නැතුව ඔයගොල්ලන්ට අන්න මේක තමයි ඉතින් කියන ආයේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ගලන් ගන්න එපා ඉතින් ගැජට් එක විතරක් බලන්නකෝ දැන්ට හැබැයි ක්වොලිටියට තියෙන මේක 3500 වුනේ ඒ කඩේ බඩුත් හොඳයි ඉතින් ලොකුවට කියන්න වරදක් නැහැ ස්ටාප් එකත් හොඳයි මම වීඩියෝ කරන්න දැහුවා මේකෙන් නම් කවන්නේ නැහැ කිව්වා තව මට කියන්න අමතකුණා මේ තව පොඩි ගැජට් කැල්ලක් හම්බුණා මේකන මේක ලොකු විශේෂ දෙයක් නැහැ ඉතින් මට මේක අලුත් දෙයක් ඉතින් මේකේ බටන් එක ගැහුවට පස්සේ රෙකෝඩ් වෙනවා අපිට ඕන මේක ඔබලා ස්ටොප් කරන්න පුළුවන් ඔන්න ඔක තමයි ඉතින් ගැජට් එක අදට ඔච්චයි අද රයිඩි පට්ට පස්සේ තියා කරන කැමරාවක් නෙවෙයි මේකෙන් තමයි මම ලොග් කරන්නේ ඩීජෝ නේ DJ Osmo Action 5 Pro එක අනිත් ඒකත් දෙක අලුතෙන් ගෙන අපි ගැජට් එකෙන් ට්‍රයිපෝඩ් එකක් ගෙන ෆෝන් එක මේක කරලා නිසාර වැඩක් කරන්න ඉන්න බලමු ඉතින් හැමදාම බඩු ගේන විතරයි යඩේ නම් වෙන්නේ නැහැ ඒක විතර වගේ අර මම කලින් වීඩියෝ වල කියලා කිව්වා වගේ අර අමුතු පිළිවෙල හින්දා හරියනම් අලුත් vlog එකකින් හම්බ වෙමු වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න මාව ෆලෝ කරලා තියාගන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න යාළුවන්ට බලන්න ෂෙයාර් ආරක් දාගෙන යන්න එහෙනම් අපි ගිහින් එන්න ජය වේවා හැමෝටම